සිරි සුර අවන නිල් කටරෝල පැහැගනීති පුලුලු කුල රත් පැහැබෝම දඟ කරන සැටි කොපුලා දෙමුලිය සේම දෙමුලිය සේම රංග දෙනවා බාලනු මැන අවසරයි රංගොත් මාලිගාවට දෙහා මුදුවන්ට වැඩ ඉන්ට ආලදි කැල්මයි දෙවිතුම් වරමයි උදම් වදින් පැති හරෝ හරා වැඩිපත විදුමයි ගිනිමත අගියයි උදම් වදින් පැති හරෝ හරා අවසරයි මහත්ය බලා මට්ටියට මුරාග්‍ර දහනට සමබදින්ට රංගී රංගනුය රුදුරුව කන්දී කන්දී අසනුය දුරු කර දුන්දී දුන්දී තාලම් පයමින් නන්දී නන්දී පූජා ලබ සිරි වින්දී අනේ කියාන මං ඇත්තටම කල්පනා කරා දැන් නම් මම මොනවාද මේ චූටි කියානට කියන්නේ කියලා. ඈ? ඇත්තටම මං ඔයාගේ නැටුමේ පළවෙනි කොටසට තමයි ගොඩාක්ම කැමති. මොකද ඒකේ හැඩ ටික අඩුත් නෑ වැඩිත් නෑ. ගානට සමබරව හරි ලස්සනට ඔයාගේ ඉදිරිපත් කිරීම කරා. අග කොටසට කැමති. හැබැයි මම වඩාත් කැමති ඔයාගේ මුල කොටසට. මොකද මං හිතනවා ඔයාට ලාලිත්‍ය කියන එක හරි ලස්සනට පෙන්වන්න පුළුවන්. මොකද ඔයාගේ අර මං හැමදාම කියන වගේ හිප් මූවමන්ට් එක ඊට පස්සේ ඔයාගේ ඇඟ නම්ශීලී ඒ සියලුම දේක මූණ ඒ සියලුම දේවල් ඔයාට ලස්සනටම පෙන්වන්න පුළුවන් ලාලිත්‍යයට නටනකොට කියලා මං විශ්වාස කරනවා. ඉතින් මෙන්නද වගේම සියලුම දේවල් ලස්සනයි පුතේ. ඔයාගේ අයියලා කියලා ඔයාට ලොකු සපෝට් එකක් දුන්නා. හැබැයි ඉතින් ඒගොල්ලන් නටනවා නම් මම දැක්කේ නෑ. මම දැක්කේ මේ පුංචි කියාන නටනවම තමයි. කෙවින් සර් කියානා මම නම් මුළු නැටුමට ආසයි. හැම ප්ලේස් එකක්ම හැම ටයිමිං එකක්ම හැම චේන්ජ් එකක්ම හොඳටම දන්න හිතන්නේවත් නෑ. ඔහේ නැටුම යනවා. ඔහේ කියවට නීමට ඒක කරනවා. හැබැයි කිසිම මේ නිකන් තෝට් එකක්වත් හිතන්නේවත් නැතුව ඒ ඩාන්ස් එකේ චේන්ජස් අර බොයිස්ලත් එක්ක නටනවා ගර්ල්ස්ලත් එක්ක නටනවා ඒ චේන්ජස් නියමට ගන්නවා කිසිම මේකක් හිතන්නේවත් නැතුව. That is very very good. Very 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 good. දැන් මොනවද කරන්නේ? 3 මිනිත්. දැන් මොකද නම් ඉතින් තුන්දෙනාම චූටි වෙලාවක් දෙන්න අපිට. ඔව් අපි දෙනවා අපි අනේ ඉතින් අද ඔය දෙන්නට ඉල්ලන ඕනි දෙයක් දෙනවා අපිට ලකුණු විතරයි අවශ්‍ය නේද රොෂන්? දැන් නීෂා මැඩම් දැක්කනේ තුන්දෙනාම දැන් මේ මල් පිපිලාද? අනිවාර්යෙන්ම හොඳටම පිපිලා.
ඉතින් මේ වගේ පිපිච්ච මලක් තමයි අපේ කියාන කියලා. අවසන් පූර්ව වටයට එද්දී අපේ පුංචි මල් පොහොට්ටු ටික ලස්සන සුවඳ හමන මල් ටිකක් බවට පත්වලා ඉනවා. ඉතින් අද අපි සූදානම් කවුද අවසන් සුපිරි මහා තරඟ රාත්‍රියේ තරඟ වදින ඒ පුංචි තරු කියලා බලන්න. ඊට කලින් කියානට කියන්න දෙයක් තියෙනවලු ඇගේ දයාබර ප්‍රේක්ෂක පිරිසට. මොනාදනේ ඔයා කියන්? අයිකින මන්දිය බෑගිනවා කියන එක කියන්නක මං කියන්න. මේ ඒවා ජනප්‍රියම තරුව කරන්නේ මේ ඒවා බලාගෙන ඉන්න අයනේ කියන්න කොහොමද SMS කරන්න කියලා. DLS හිස්තනක් අංක 17 යොදා 99.2කට ගොඩ ගොඩාරියක් SMS කරන්න. කොහොමද ඒක කියන්නේ? අනේ එම කියනකොට SMS නොකර බෑ. ඉතින් ඔන්න ඔබ කියානට ආදරය කරනවා නම් එයාව ජනප්‍රියම තරු බවට පත් කරන්න කැමති නම් DLS හිස්තනක් අංක 18 යොදා 99.2ට ගොඩ ගොඩාරියක් SMS කරන්න ඉතින් නේද? සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි.